ඔයාලා දකින මේ වීඩියෝව සිද්ධ වෙලා තියෙන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජලගෝන් ජනප්‍රති සම්භාජනම් කියන ප්‍රදේශයේ. ඇත්තටම මේක අතිශය ශෝකජනක සිදුවීමක්. ඉතින් මෙන්න මේක සිද්ධ වෙලා තියෙන පියා සහ පුතා අතර ඇතු ආරවුලක් මත. ඒ කියන්නේ පුතා iPhone එකක් ඉල්ලලා තියෙනවා. iPhone එක ගන්න දෙමාපියන් පළ කරපු අකමැත්ත මත මෙන්න මේක සිද්ධ වුණා කියලා තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ පුවත සැලව වහාම පොලිසිය සහ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඒ ස්ථානයට ගිහිල්ලා තිනවා. ඔවුන් කන්ද පාමුල ආරක්ෂිත ජාලයක්, ඒ කියන්නේ නෙට් එකක් දාලා මේ තරුණයාව බේර ගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒත්තු ගැන්වීමට උත්සාහ කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම මේ වෙලාවේදී අනපේක්ෂිත සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. පොලිසිය සහ පිරිස තරුණයා සමග කතා බහ කරමින් සිටියේදී ඔහුගේ පියා මුරලිදරන් චාන්නේ රහසිගතව එකවරම කන්ද උඩට නැගලා පුතාව අල්ලා ගැනීමේ බේරා ගැනීම උත්සාහයක නිරත වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී තරුණයා පස්සට තල්ලුවීමක් හෝ පුතාගේ පාලනය ගිලිහී යාමක් නිසා දෙන්නම කන්දෙන් පහළට වැටිලා ආරක්ෂිත ජාලයේ එලා තිබුණු ස්ථානයෙන් වෙනත් තැනකට වැටලා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පියා සහ පුතා දෙදෙනාම තමා ඉදිරියේ කන්දෙන් වැටි මිය ගියා. දැකපු මේ සංගීතා කියන මෙයාගේ අම්මා, මේ දරුවගේ අම්මා මේ අවස්ථාවේදීම කන්දෙන් පහළට පැනලා ජීවිතේ නැති කරගත්තා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේක අතිශය සංවේදී සිදුවීමක්. iPhone එකක් නිසා මේ විදිහට ජීවිතේ තමන්ගේ දෙමාපියන්ගේ ජීවිතේ තමන්ගේ ජීවිතේ අනතුරට පාගත්ත මේ වගේ තරුණ ජීවිත ගැන අපි මොනවා නම් කියන්නද? ඉතින් මේ මට වග කියන්න ඕනි කවුද? දෙමාපියන් විදිහට අපි අද කොතනද ඉන්නේ? දරුවන් මොනවද ඉගෙන ගන්න? සමාජයට මේ වගේ දේවල්ද අපි ඉස්සරහට අරගෙන යන්නේ? මෙතනදී හිතන්න ගොඩක් දේවල් තියෙනවා. සමාජයට මෙතන ලොකු පාඩමක් තියෙනවා. අහිමි උනේ තමන්ගේ දෙමාපියන්ගේ ජීවිතේ, තමන්ගේ ජීවිතේ. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ මෝඩ වැඩ කරන්න හිතන්නවත් එපා. iPhone එකක් නිසා, ෆෝන් එකක්, දුරකථනයක් මේ වගේ දේවල් නිසා තමන්ගේ දෙමාපියන්ගේ ජීවිත අහිමි වුණා, තමන්ගේ ජීවිතය අහිමි වුණා. ඉතින් ඔයාලගේ කමෙන්ට් එක පහලින් සඳහන් කරන්න. මේක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. බලන්න මෙතන සමාජයට ගන්න තියෙන පණිවිඩය නම් අති විශාලයි.